ජාතික ජනබලවේගයට අවවාද දෙන්න එපා, ඇඩ්වයිස් දෙන්න එපා, අමාත්‍යංශය කරන හැටි උපදෙස් දෙන්න එපා. ඔබතුමාලගේ උපදෙස් අපට අවශ්‍ය නැහැ. ඒතර ඇමතුමා මගේ වෙලාව ගියාට කමන්නේ මම ඔබතුමාගේ ප්‍රශ්න කීපයක් අහන්න කැමතියි. පළවෙනි ප්‍රශ්නේ දැන් ඔබතුමා අපි දැක්කා දාලා තියෙනවා රිෆයිනරි එකට ඉන්වෙස්ටර් කෙනෙක් ගේන්න EOI එකක් දාලා තියෙනවා. හැබැයි මේක ඉස්සර කරන වෙලාවේ ඔබතුමාලගේ වෘත්තීය සමිතිය මේකට විරුද්ධව අපි ගෝ 150කට වැඩිය 51ක් තියාගෙන මේක අපි පෞද්ගලික ප්‍රයිවට් ඉන්වෙස්ටර් කෙනෙක් ගේනවා කිව්වම ඔබතුමාලගේ වෘත්තීය සමිතිය විරුද්ධ වුණා. හැබැයි ඔබතුමාලා අද රිෆයිනරි එකේ වටිනාකම තක්සේරුවක් කරලා නැහැ. ඊට පස්සේ මේක සෙපරේට් කරලා නැහැ. එහෙම නොකර ඉන්වෙස්ටර් කෙනෙක් ගෙනාම මොකද වෙන්නේ? අර බිලියන 32ක් ලාභ ලබන CPC එකෙත් කොටස් ඔබතුමාට ඒ ඉන්වෙස්ටර්ට දෙන්න වෙනවා. මම එමෙතුමාගෙන් දැනගන්න කැමති මම බැලුවා සම්පූර්ණ EOI එක මේ වෙද්දී ආයතන දෙකක් නැහැ. ඔබතුමාලා කොහොමද රිෆයිනරි එකට ඉන්වෙස්ටර් කෙනෙක් ගේන්නේ CPC එක සෙපරේට් කරන්නේ නැතුව? ඒක මගේ පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නය තමයි මෙනා අර 50 මෙගාවොට් එක ගැන ජනාධිපතිතුමා ඉතින් එමෙතුමානේ වැඩියෙන්ම කතා කරේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. එක පැත්තකින් කියනවා ගිය ආණ්ඩුවෙන් ගෙනාවා අදානි ව්‍යාපෘතිය ගෙනාවා මේකේ හරි ගණන් වැඩි. හැබැයි අපි ගෙනාවා මෙනා වලට 50 මෙගාවොට්ස් වලට ව්‍යාපෘතියක් ඒකේ තමයි ලංකාවේ අඩුම මිල කියලා. මම එමෙතුමාගෙන් අහන්න කැමති කවුද එමෙතුමා ඒක ගෙනාවේ? කවුද ඒකේ ඉඩම පවරගත්තේ? කවුද ඒකේ feasibility එක කරේ? කවුද ඒකේ EOI එක කරේ? ඔය එමෙතුමා ඔබට අවස්ථාව තියෙනවා. මෙගාවොට් 50ක් ඔබතුමාලා කාලේ ගෙනාපු එක සත්‍යයි. 7-4යි ගන්නට. ඒ වගේම තමයි සියමල ආණ්ඩුවත්. කමන්නේ අර පෙරහැරේ යන්න වෙනාලි ඉන්නවා කමක් නැහැ. හැබැයි අර වැඩ කරපු කොටන් එදපු අලිය ගැන මතක් කරේ නැති වුණාට කමන්නේ කොටන් එද්දි නෑ කියන්න එපා. අර කාංචන විජේසේකර කොටන් ටික ඇදලා ඔක්කොම කරන් පස්සේ වීර ක්‍රියාවක් විදියට අර පෙරහැරේ ඉන්න අලියා කියන එක තමයි ප්‍රශ්නේ. ගරු සභාපතිතුමනි උමාවේ ව්‍යාපෘති ආපු වෙලාව අවුරුදු 6ක් අවුරුදු 8ක් සමාවෙන් අවුරුදු 8ක් උද්ඝෝෂණ කරා මේකේ මහා හිලක් තියෙනවා බණ්ඩාරවල ගිලා බහිනවා බදුල්ල ගිලා බහිනවා කියලා. අන්තිමට මොකද වුනේ? අවුරුදු 8ක් ව්‍යාපෘතිය පරක් වුණා. එක අවුරුද්දකට වෙච්ච පාඩුව විතර ඩොලර් මිලියන 60ක්. එක අවුරුද්දකට වෙච්ච පාඩුව. සාමාන්‍ය මේකේ ප්ලාන්ට් ෆැක්ට් එක තියෙන්නේ 120ක් විතර හයිඩ්‍රෝ පවර් වල. හැබැයි එක අවුරුද්දකට ඩොලර් මිලියන 60කට ආසන්න ප්‍රමාණයක් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 480ක පාඩුවක් වුණා. සාම්පූර් ගෙනාව ගල්ලංගුරු බලාගන්න. මෙගාවොට් 900. මොකද කරේ මේගොල්ලෝ? මේගොල්ලෝ ගිහලා උද්ඝෝෂණ කරා. අන්තිමට යහපාලන ආණ්ඩුවට සහයෝගය දීලා උසාවියට ගිහලා එකඟ වෙනවා සාම්පූර් හදන්න නැති වෙන්නේ. මොකද උනේ? රුපියල් 22කට තියෙන යුනිට් එක ගල්ලංගුරු කියන්නේ 22යි. අද සෝල ගත්තත් බැටරිත් එක්ක යනකොට රුපියල් 46ක් යනවා. හැබැයි ගල්ලංගුරු තමයි ලෝකේ මේ වෙලාවේ තිබ්බ අඩුම සෝස් එක. හැබැයි ඒක නවත්තන්න උද්ඝෝෂණ කරා. අන්තිමට ලෝකේ තීරණයක් ගත්තා අපි තවදුරටත් ගල්ලංගුරු වලට යන්නේ නැහැ කියලා. තව 125කින් 30කින් අර ජනාධිපතිතුමා කියපු විදුලි අඩු කරන්න තිබුණා. හැබැයි අවාසනාවකට ගරු නියෝජක කතානායකතුමනි ඒකටත් විරුද්ධ වුණා. ඩොලර් බිලියන 2.8 ඩොලර් බිලියන 2.8ක පාඩුවක් උඩා. මේක තමයි ඇත්තටම රටේ උනේ. රටේ තිබ්බේ ඩොලර් ප්‍රශ්නයකටත් වැඩිය බලශක්තිය අර්බුදයක්. එහෙම නැත්නම් විදුලි බලය අර්බුදයක්. දැන් මේ මාධ්‍යයට වාර්තා කරන අයගේ මෙන්න මාධ්‍ය සදාචාරය. මේ 2009 ලංකා පුවත්පත ජනතා විමුක්ති පෙරමුණේ පුවත්පත ඔබතුමාගෙන් එනවා පොඩ්ඩක් පුවත්පතට මම අවධානය යොමු කරනවා මෙන්න යුද්ධයේ අන්තිම මොහොතේ බැංකු කඩා වැටීමේ අවදානමක්. මේක 2009 ජනවාරි 4 වෙනිදා. ඊට පස්සේ ප්‍රභා කාම්බෝජයට පැන යයි. 2009 ජනවාරි 25 ඉස්සර යුද්ධ වෙලාවේ රටේ කැළඹීමක් ඇති වෙන්න කිව්ව ප්‍රභා කාම්බෝජයට යයි කියලා. අනිත් පැත්තෙන් කිව්වේ බැංකු කඩාගෙන වැටෙයි කියලා. මෙහෙම මාධ්‍ය සදාචාරය කරපු අය තමයි ඔය අද ඇවිල්ලා දෙරණට අරුණට ඒ වගේම මාධ්‍යට ගහන්නේ.